යන් චෝවන් සමග ඩින එකකට යනවා. ඔහු මෙතරම් ඉක්මනින් උසස්වීමක් ලබාගෙන ඔවුන්ගේ නගරයේ රැකියාවකට එන්න බලාපොරොත්තු වෙලා නැහැ. ඉතින් මේ වෙලාවෙදි චෝවන් එක්ක මේ වගේ ඩින එකක් ගන්න එක ඔහුගේ උසස් පාසල් කාලේ ඉඳලා තිබුණ සීනයක් කියලත් ඇය දැන ගන්නවා. උසස් පාසල් කාලේ ඔවුන්ගේ පන්තිභාර ගුරුවරිය අසනීපයක් නිසා ළඟදි ජීවිතයෙන් සමුගත් බව දැනගන්න යැන් ඊළඟ දවසේ පාසලට යන්න චෝවන්ට ආරාධනා කරනවා. නැවත නිවසට ආව ලූෂී නම් මේ වෙද්දි සූදානම් වෙන්නේ ළඟදිම තියෙන ඔහුගේ ආර්ට් එක්සිබිෂන් එකට. ඉතින් ෆන්ගෙන් ලූෂී මාළු ටැංකියේ ඉන්න මාළුන්ට මොකද උනේ කියලා ඇසුවම ඔහු කියනවා මිනිසුන් වගේ මාළු ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. ලූෂී කලින් සිදුවීම් නිසා ඇතිවුණ ડિප්‍රෙෂන් තත්ත්වයට තවමත් බෙහෙත් ගන්නවා. මේක දකිනයෙන් ශරීරයට එය හොඳ නැහැ කියලා අවවාද කරන්න ගන්නවා. ඊළඟ දවසේ උසස් පාසලට යන් සමග යන චෝවන්ට ලූෂීගෙත් ඇයගෙත් පාසල් කාලයේ මතක නැවත මතක් වෙන්න ගන්නවා. ඉතින් මෙතනින් තමයි අපේ කතාව ආරම්භ වුනේ. යන්ට ගුරුවරුන්ව හමුවෙන්න ඕන නිසා ඔහු පන්ති කාමරයෙන් එළියට යනවා. මේ අතරේ ලූෂීත් ෆන් එක්ක එක්සිබිෂන් එක තියෙන ස්ථානයට යන ගමන් තමයි ඉන්නේ. එකවරම ලූෂීත් කායක නතර කරන්න කියලා පාසලට යන්න තීරණය කරනවා. ලූෂීටත් තවම චෝවන්ගේ මතක නම් අමතක කරන්න බැහැ. එකම උසස් පාසලේ ඉන්න මේ දෙදෙනා ඔවුන්ගේ මතක රැඳුණු එකම ස්ථානවලට ගියත් එකිනෙකාව නම් දකින්න ලැබෙන්නේ නැහැ. අවසානයේ චෝවන් ඔවුන් පාඩම් කළ ස්විමින් පූල් එක අසලට යනවා. යන් මම මෙතන අදමයි දැක්කේ කියමින් පිටතට ආවම මේ දෙදෙනා පාසලෙන් පිට වෙලා යනවා. ලූෂීගේ තාත්තත් නැන්දත් තවම සතුරන් වෙලයි ඉන්නේ. දැන් ඔවුන්ගේ කම්පනි එක වන ලනිවේ ගෲප් එක අලුතින් රිසෝට් ප්‍රොජෙක්ට් එකක් දියත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා තාත්තා වගේම නැන්දත් ඒ ප්‍රමුඛත්වය ගන්න තරඟ කරනවා. විදේශගත වෙලා ආව ලූෂී අද තමයි සීයව බලන්න ඇවිත් තියෙන්නේ. ආර්ථික විද්‍යාව ගැන උපාධියක් හදාරලා ඉන්න ඔහුට මේ කම්පැනි එකේ වැඩ ගැන කිසිම අදහසක් නැහැ. සීයා ඔහුට කම්පැනි එකට ජොයින් වෙන්න කිව්වත් ඔහු නම් කියන්නේ මම ඉපදිලා තියෙන්නේ කලාකාරයෙක් වෙන්න කියලයි. ඔහුගේ තරඟකාරකම් නම් තවමත් නැති වෙලා නැහැ කියලා සීයා ඔහුට විහිළු කරන්න ගන්නවා. ෂෙන්ලන් ලූෂීට කෝල් කරලා කෑමකට ආරාධනා කළාම ඔහු දැන් කම්පැනි එකේ තත්ත්වය හොඳ නැහැ නේද? ඒත් මට ඒ දේවල් වලට මැදිහත් වෙන්න බැහැ. ඉදිරි දින 2 ඇතුළතදී හමුවෙමු කියනවා. රාත්‍රියේ හදිසියේම ෆන් ලූෂීගේ නිවසට එන්නේ එක්සිබිෂන් එකට අවශ්‍ය දේවල් සූදානම් කරන්න ඕනේ කියමින්. ඒත් ඔහු බොරු කියන බව දන්න ලූෂී ඇත්තම කාරණය මොකක්ද ඇසුවම ෆන්වමෙන් ඩිවෝස් කළා කියලා කියනවා. ඉතින් මේ ගත වුණු අවුරුදු 10 ඇතුළත මීට අවුරුදු 3කට කලින් මේ දෙන්නම විවාහ වෙලා තියෙනවා. මොනවා වුණත් දැන් නම් ඒ අයගේ විවාහ ජීවිතය එතරම් හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. දෙන්නගම අඩුපාඩු නිසා ඔවුන්ට විවාහය එපා වෙලා තියෙනවා. ෆන් විතරක් නෙවෙයි මෙනුත් රාත්‍රියේම චෝවන්ගේ ගෙදරට එනවා. ඇය නම් ඩිවෝස් පේපර්ස් වලටත් සයින් කරලා ඉන්නේ. ටික වෙලාවකින් මෙන්ට අවශ්‍ය දේවල් ගන්න චෝවන් එළියට යනවා. මේ වෙලාවෙදිම ලූෂීත් ඔහුගේ සුරතලා එක්ක ඇවිදින්න යනවා. අහම්බයෙන් කලින් ගේම් ෂොප් එක තිබුණු තැන දැන් ගේමින් මැෂින් එකක් තියෙන බව දැකලා බල්ලව පිටත තියෙන ගසක ගැට ගසලා ගේම් එකක් ප්ලේ කරන්න ගන්නවා. ඒ අතරේ එතනින් යන චෝවන් මේ බලු සුරතලාව දැකලා ගොඩක් ආදරයෙන් ඔහුව සුරතල් කරන්න ගන්නවා. ඒත් එක්කම ලූෂීත් පිටතට එනවා. චෝවන් නම් ඔහුව දකින්නේ නැහැ. චෝවන් ෆොටෝස් ගනිමින් කියනවා මටත් ඔයා වගේ කෙනෙක් ඉඳියා එයත් දැන් ඔයාගේ වයසෙම ඇති කියලා. ඉතින් මේක අහගෙන ඉන්න ලූෂී මගේ ගැහණු ළමයා මෙයාව දාලා ගියාම මම තනිවම මෙයා හදාගත්තා කියනවා. මේ වෙන කවුරුත් නෙමෙයි ලූෂී බව දකින චෝවන් ඇයගේ දුක හංගගෙන ගොඩක් කාලයකින් ඔයාව දැක්කේ මමත් දැන් අතීතය අමතක කරලයි ඉන්නේ. ඔයත් ඒව අමතක කරන්න කියලා පිට වෙලා යනවා. මේ උණු දෙය නම් ලූෂීට හිතා ගන්නත් බැහැ. ඉතිවසට එන ලූෂී තරහින් වගේම දුකින් මුළු රූම් එකම විනාශ කරන්න ගන්නවා.
චෝවන්ටත් නින්ද නම් යන්නේ නැහැ. ලූෂීව මතක් වෙනවා. රාත්‍රියේ හැසිරුණු විදිය නිසා ලූෂීගේ අතත් තුවාල වෙලයි තියෙන්නේ. මේක දකින ෆොන් ඔහුගෙන් සිදුවුණු දේ ගැන ඇසුවත් චෝවන් මෙහි ජීවත් වන බව දැනගෙනත් මට ඒ ගැන කිව්වේ නැත්තේ මොකද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. ෆන් මෙන්ගෙන් ඒ ගැන දැනගෙන ඉඳියත් හැම දෙනාම දැන් හොඳින් ජීවත් වෙන නිසා ඔහු ඒ ගැන දන්වල නැහැ. ෂෙන්ලන් කෑමකට ආවම ලූෂී ඇයව ආදරයෙන් පිළිගෙන චෝවන් ගැන බොරු කිව්වේ මොකද අහනවා. ඉතින් ෂෙන්ලන් නම් කියන්නේ ඇය සිදු කළ දේවල් එක්ක ඔහුගෙම හොඳටයි චෝවන් ගැන බොරු කිව්වේ ආයෙත් ඇයත් එක්ක නම් එකතු වෙන්න එපා කියලා. ඒත් ලූෂී ඒකට අකමැති වෙන නිසා ෂෙන්ලන් ඔහුට ෆයිල් එකක් පෙන්වමින් කියනවා අපේ රිසෝට් ප්‍රොජෙක්ට් එකේ පිච් එකට චෝවන් දැන් රැකියාව කරන කම්පැනි එකත් එනවා ඇයත් ඒකට සහභාගී වෙයි කියලා. මේක දැක්කම ලූෂී පුදුම වෙනවා. චෝවන් වගේම ලූෂී නැවතත් හමු වෙන්නේ වෘත්තීය ප්‍රතිවාදීන් විදියට. ඔවුන්ගේ වේදනාකාරී වෙන්වීමෙන් අවුරුදු 10කට පස්සේ දෙන්නම එකම ඉදිකිරීම් ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ඉන්නවා. චෝවන් බොක්සින් ඉදිකිරීමේ සමාගම නියෝජනය කරනවා. ලන්සු තැබීමේ රැස්වීමේදී චෝවන් ලූෂීව දැක්කලා කම්පනයට පත් වුණත් ඒ ගැන පෙන්වන්නේ නම් නැහැ. ලූෂී ඔහුගේ ලන්යුවේ ගෲප් එකට අනුබද්ධ ආයතනයක් වන ඩින්ෂෙන් ඉදිකිරීම් සමාගම නියෝජනය කරනවා. ලූෂී නම් මුහුණින් සංසුන්ව ඉන්නවා කියලයි අපට පෙනෙන්නේ. ඒත් ඇතුළතින් ඔහු ඔවුන්ගේ අතීතය ගැන මතක් කරමිනුයි ඉන්නේ. චෝවන්ගේ කම්පැනි එක හොඳින් ක්‍රියා කරලා තරගයේ පළමු අදියර ජයග්‍රහණය කරනවා. කොහොම හරි අවසන් දෙදෙන අතරට පත්වෙන්න ලූෂීගේ කම්පැනි එකත් සමත් වෙනවා. අවසානයේ හැම දෙනාම සොයා ගන්නවා ලූෂීගේ කම්පැනි එක ලන්යුවේ ගෲප් එකට අයිති කියලා. මේ නිසා චෝවන්ගේ කම්පැනි එකේ අය හිතනවා ලූෂීගේ කම්පැනි එක ජයග්‍රහණය කරයි කියලා. ඒත් චෝවන් නම් එහෙම හිතන්නේ නැහැ. ඇය අපටත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අනෙක් අයව දිරිමත් කරනවා. ලූෂී චෝවන්ව දැකලා හිතේ තියෙන පරණ තුවාලය නැවතමතු උණු නිසා ඔවුන්ගේ කම්පැනි එක ජයග්‍රහණය සමරන වෙලාවෙදී ගොඩක් ඩ්‍රින්ක්ස් ගන්නවා. චෝවන්ද මේ පාටි එක තියෙන ස්ථානයට එන්නේ ඇයගේ කම්පැනි එකේ අය සමග විනෝද වෙන්න. ඒත් අනපේක්ෂිත විදියට ඇයට මෙතනදී ලූෂීව හමු වෙනවා. ඔහු ඇයව දැක්කම සිතන්නේ දකින්නේ සිහිනයක් කියලයි. ඉතින් ඇයගේ අතින් අල්ලගන්න ලූෂී ඔහුව තනි කරලා යන්න එපා කියලා අය දිනවා. ලූෂීගේ ඒ වචනවලින් පැහැදිලි වෙනවා ඇයට ආදරය කරන එක තවමත් ඔහු නතර කරලා නැහැ කියලා. ලූෂීව මෙතන අත්හැරලා යන්න හැදුවත් චෝවන්ට ඔහුව දමා යන්න නම් හිතක් නැහැ. ඉතින් ටැක්සි එකකින් ඔහුව ඔහුගේ අම්මගේ නිවසට රැගෙන ගියාම මම මේ දකින්නේ සිහිනයක්ද අහන ලූෂී ඇයව ගොඩක් ආදරයෙන් සිප ගන්නවා. ඔහුගේ හැසිරීම ගැන දුක්වන චෝවන් රාත්‍රිය පුරාම ඔහු සමග රැඳී ඉන්නවා. චෝවන් උදේ ආහාරය මේ දෙදෙනට පිළියෙල කරලා උදෑසනම පිට වුණා කියලා ලූෂී දැනගන්නේ ෆන්ගෙන්. ඔහු මේ නිසා ගොඩක් දුක් වෙනවා. හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඇයත් සමග කතා කරන්න උනේ නැහැ කියලා. කම්පැනි දෙක අතරේ ප්‍රොජෙක්ට් එක ලබා ගන්න තරගයක් තියෙන නිසා ලූෂී වගේම චෝවන්ද ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. දවසක් යන් චෝවන්ට ඩිනර් එකකට ආරාධනා කරලා කියනවා මම ඔයා එක්ක මගේ ජීවිත කාලයම ගත කරන්න කැමතියි කියලා. ඒත් චෝවන් දැන් ආදරය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ රැකියාව ගැනයි හිතන්නේ කියලා ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඇයගේ තීරණය පිළිගන්න යන් ඇය තනිකඩව ඉන්නව නම් ඔහු හැමදාම ඇය වෙනුවෙන් බලාගෙන ඉන්න බවට පොරොන්දු වෙනවා. හදිසියේම මෙතනට එන ලූෂී චෝවන් යන් එක්ක සිනහ වෙමින් ඉන්නව දැකලා ඊර්ෂ්‍යා කරන්න ගන්නවා. ලූෂීට හැඟීම් පාලනය කරගන්න අපහසු වෙලා අවුරුදු ගණනකට කලින් ඔහු චෝවන්ට දුන් පොරොන්දුව මතක් කරලා දෙනවා. ඔහු කලින් කිව්වනේ ආයේ ඔහු ඉදිරියට ආවොත් පසුතැවෙන්න සලස්වනවා කියලා. ලූෂී තවම හිතාගෙන ඉන්නේ චෝවන් ඔහුව පැහැදිලි කිරීමකින් තොරව භාවිතා කරලා අත්හැර දැම්ම කියලයි.
ඉතින් ලූෂී ගොඩක් මහන්සි වෙලා ඊළඟ දවසේ තියෙන තරගයෙන් ප්‍රොජෙක්ට් එක ජයග්‍රහණය කරනවා. චෝවන් මෙන් එක්ක දවසක් නිදහස් වෙන්න කියලා රිසෝට් එකක සංචාරයට යනවා. ඔවුන් විනෝද වෙන අතරේ මෙන් දැන ගන්නවා චෝවන්ගේ තාත්තගේ කර්මාන්ත ශාලාවත් කලින් තිබුණේ මෙතන කියලා. ඉතින් දැන්නම් මේ රිසෝට් එක අයිති වෙලා තියෙන්නේ ලන්යුවේ ගෲප් එකට. ඊට පස්සේ අපට පෙන්වන්නේ අතීත සිදුවීමක්. ලූෂීගේ තාත්තගෙන් ප්‍රතික්ෂේප වුණ චෝවන්ගේ අම්මා දවසක් ඇයව හමු වෙලා බලාපොරොත්තු නොවුන රහසක් ඇයට කියනවා. චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක සරල වරදක් නිසා බිඳ වැටුනේ නැහැ. සැබෑ වරදකරු ලූෂීගේ තාත්තයි. අවුරුදු ගණනකට කලින් ලූෂීගේ තාත්තට චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක තියෙන ඉඩම අවශ්‍ය වෙලා තිබුණත් තාත්තා ඒ ඉඩම විකුණන්න අකමැති වුණ නිසා ලූෂීගේ තාත්තා චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එකට අමුද්‍රව්‍ය දෙන්න එපා කියලා සැපයුම් කරුවන්ට බලපෑම් කරලා තියෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය නොමැතිව කරන්න දෙයක් නැතිව ඉන්දිය චෝවන්ගේ අම්මා නොදැනුවත්වම දවසක් බාල අමුද්‍රව්‍ය මිලටගෙන තියෙනවා. මේ දේවල් නිසා ඔවුන්ගේ ෆැක්ටරි එක විනාශ වුණා විතරක් නෙවෙයි චෝවන්ගේ තාත්තත් අහිමි වුණා කියලා අම්මා දන්වනවා. චෝවන්ගේ අම්මට ලූෂීගේ තාත්තගෙන් පලිගන්න ඕනේ වෙලා තිබුණ නිසායි ඇය ඕනෑ කමින්ම වේටර්වරියක් විදියට ලූෂීගේ තාත්තට සමීප වෙලා ඔහුගේ හිත දිනාගෙන ඔහුව විවාහ කරගන්න තැනටපත් වෙලා තියෙන්නේ. මේ අතරේ අම්මා දැනගෙන තියෙනවා හොඳ අමුද්‍රව්‍ය කියලා බාල අමුද්‍රව්‍ය දුන් කෙනත් ලූෂීගේ තාත්තටම සේවය කළ කෙනෙක් කියලා. මේ දේවල් නිසා දැන් චෝවන්ටත් අවශ්‍ය වෙලා තියෙන්නේ තාත්තට වුණ අසාධාරණයට සාධාරණයක් ලබා ගන්න. ලූෂීගේ ડિප්‍රෙෂන් තත්ත්වය නැවතත් ඇතිවෙන්න පටන්ගෙන තියෙනවා. ඔහු චෝවන් ඉදිරියේ සීතල විදියට ඉඳියත් ඇත්තටම මානසිකව බිඳ වැටිලයි ඉන්නේ. චෝවන්ව දැක්ක දවසේ ඉඳලා ලූෂීට හරියට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් මේ නිසා ඔහු විදේශගතව ඉන්න කාලේ ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරයාට කෝල් කළාම ඔහුගේ හැඟීම් දිනපොතක ලියන්න කියලා වෛද්‍යවරයා යෝජනා කරනවා. චෝවන් එයාගේ තාත්තට උන සිදුවීම දැනගත්තම ලූෂීගේ තාත්තගේ දරුණුම ප්‍රතිවාදිය වන නැන්ද ෂෙල්ලන් ගහමු වෙනවා. ඇයට රිසෝට් ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්න ඕනේ. ඇයව ජොයින් කර ගන්නව නම් බොක්සින් කන්ස්ට්‍රක්ෂන් එකේ ඉහළ නිලධාරීන් සමග ලූෂීගේ තාත්තා කළ නීති විරෝධී දේවල් ඇතුළත් ෆයිල් එකක් ලබා දෙන්න එකඟ වෙනවා. මේ ප්‍රොජෙක්ට් එක පාරව ඉන්න කෙනා වෙන්නේ ලූෂී නිසා ඔහුගේ අවසරය මේ සඳහා ඕනේ වෙනවා. මේ ගැන දැනගන්න ලූෂී නම් එකවරම චෝවන්ව ජොයින් කරගන්න එකඟ වෙනවා. ඔහු චෝවන් එක්ක තරහින් සිටියත් තවමත් චෝවන්ගේ හැකියාවන් විශ්වාස කරනවා වගේම ඇයව තමන්ට නැවත ලං කරගන්න කැමැත්තකින් ඉන්නවා. මාධ්‍ය සමාගමක ප්‍රධාන තනතුරක් දරන මෙන් ලූෂීට සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කළාම ඔහු කියලා තියෙනවා චෝවන් ආවේ නැත්නම් සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගැන මෙන්ගෙන් දැනගන්න චෝවන් වැඩසටහන පටිගත කරන ස්ථානයට එනවා. ඇය හිතනවා ලූෂීට ආයම ලන් වුණා නම් ඔවුන්ගේ ප්‍රොජෙක්ට් එකට ඇතුළු වෙන්න පුළුවන් කියලා. ඇයව දැක්කම ලූෂීට ඔහුගේ හැඟීම් පාලනය කරගන්න බැහැ. ලූෂී හැම දෙනා අතරම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ එල් කියලයි. මේ අතරේ මෙන් එක්ක ෆොටෝග්‍රැෆර් සතුටින් කතා කරනවා දකින ෆන් ෆොටෝග්‍රැෆර්ට මම මෙන්ගේ පරණ යහළුවෙක් කියලා තමන්ව හඳුන්වලා දෙනවා. වැඩසටහන අතරේ ලූෂී මේ හැම දෙයකටම මූලිකත්වය උනේ ඔහුගේ ජීවිතයට වැදගත් කෙනෙක් කියන නිසා චෝවන්ට නම් ටිකක් අපහසුතාවක් දැනෙන්න ගන්නවා. මොකද ඔහු මේ කියන කෙනා ඇය කියලා චෝවන් හොඳින්ම දැනගෙනයි ඉන්නේ. වැඩසටහන අවසන් වුණාම ලූෂී චෝවන්ව බලෙන්ම නිවසට රැගෙන යනවා. ඔහුගේ රූම් එකට ඇව එක්කරගෙන ගිහින් මට ඔයාව සිතුවම් කරන්න ඕනේ කියලා අකමැත්තෙන් වුණත් ඇයව ඒකට එකඟ කර ගන්නවා. තරහගන්න ලූෂී අපේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්න ඕනේ නම් මගේ පර්සනල් ඇසිස්ටන්ට් වෙන්න කියලා කොන්දේසියක් දානවා. මේක පලිගැනීමක් විදියට පෙනුනත් ඔහු ඇයව නැවත අහිමි කරගන්න අකමැති නිසයි මේ විදියට හැසිරෙන්නේ.
චෝවන්ටත් මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්න ඕන නිසා ඇයත් ඔහු සමග එකඟ වෙනවා. ලූෂී චෝවන් ඔහුගේ නිවසෙන් අතර වෙන්න එන නිසා ෆන්ට ඔහුගේ නිවසින් පිට වෙන්න කියනවා. මේ කතාවට නම් ෆන්ටත් පුදුම හිතෙනවා. ෆන්ට නම් දැන් යන්න වෙන්නේ හිස් වෙලා තියෙන එයාගේ ඇපාර්ට්මන්ට් එකට. ඉතින් ෆන් ලූෂීට සමුදෙමින් කියනවා මේ වතාවේ නම් චෝවන්න නැති කරගන්න එපා කියලා. ලූෂී චෝවන්ට මැසේජ් කරලා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට අනිද්දා වෙද්දි මගේ නිවස නතර වෙන්න එන්න කියනවා. ඔන්න ඒ හැමදේම අතරේ නිර්නාමික කෙනෙක් ලූෂීගේ තාත්තගේ ක්‍රියා ගැන අන්තර්ජාලයේ පළ කරලා තියෙනවා. ලන්යුවේ ගෲප් එකේ වර්තමාන ප්‍රධානියාගෙන් සීයා මේ සිදුවීම ගැන වගේම ලූෂීත් කම්පැනි එකට ජොයින් වුණා කියලා දැනගන්නවා. සීයා ඔහුගේ දරුවන් දෙදෙනා ගැන දුක් වුණත් ලූෂී ගැන ඇසුවම ගොඩක් සතුටු වෙනවා. ලන්යුවේ කම්පැනි එක රිසෝට් ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානියාව තෝරගන්න අදාළ ඡන්දය ආරම්භ කරනවා. ලූෂීගේ තාත්තා නම් කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ මුල් අදියරත් ඔහු නිම කළ නිසා දෙවැනි අදියරටත් ඔහුට නායකත්වය දෙන්න පුළුවන් කියලයි. ඒත් නැන්දා ඒ ප්‍රොජෙක්ට් එකේ අඩුපාඩු ගැන කියලා ඒ ගැන අලුත් විදියට හිතන්න ඕනේ. ඔහු ඒ තනතුරට සුදුසු නැති බව කියනවා. මේ අය මෙහෙම වාද කරගන්න අතරේ එතනට එන ලූෂී කියන්නේත් මේ ප්‍රොජෙක්ට් එක පරණ ක්‍රමයට කරන්න බැහැ, අලුත් අදහස් එක් කරන්න ඕනේ කියලයි. අවසානයේ ලූෂීගේ නැන්දා ඒ නිසා වැඩි ඡන්ද ලබාගෙන ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානියා බවට පත් වෙනවා. ලූෂීගේ තාත්තා නම් ඒ ගැන ඉන්නේ ගොඩක් තරහින්. ලූෂීව හමු වෙලා මෝඩ වෙන්න එපා, දවසක මේ හැමදේම අයිති වෙන්නේ ඔයාට කියලා තේරුම් කරනවා. ඒත් ලූෂී විදේශගත වුණාම තාත්තා නම් ඔහු ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඒ නිසා ඔහු ඒ ගැන වාද කරන්න ගත්තම තාත්තා චෝවන් වෙනුවෙනුයි ලූෂී මේ හැමදේම කරන්නේ කියලා බනින්න ගන්නවා. හොඳටම තරහ ගන්න ලූෂී මට මේ කිසිම දෙයක් ගැන ආශාවක් නැහැ, මගේ දේවල් වලට මැදිහත් වෙන්න එපා කියලා පිට වෙනවා. ලූෂී නිසා තරහින් ඉන්න තාත්තා යන්ව හමු වුණාම ඔහුට උපාය මාර්ගික අධ්‍යක්ෂක විදියට මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්න, ඊට පස්සේ ඔහුට අධ්‍යක්ෂක මණ්ඩලයේ තනතුරකට පත් වෙන්න පුළුවන් කියනවා. යන්නම් මේකට මුලදී එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. රාත්‍රියේ ටෙරස් එකේදී චෝවන්ව හමුවන යන්ට ඇය රිසෝට් ප්‍රොජෙක්ට් එකට ජොයින් වුණ බව කියනවා. ඔහු ඒ ලූෂී නිසාද ඇසුවත් ඇය නම් කියන්නේ වෙනත් දෙයක් නිසා කියලයි. ලූෂී චෝවන්ව රැගෙන යන්න ඇයගේ නිවසට ආවම මෙන්ට කියනවා ෆන් අසරණයි, ඔහු ගැන සොයා බලන්න කියලා. ඉතින් ඉස්සර වගේ ලූෂීගේ නිවසට ගියාම ඔහු චෝවන්ට ඔහුගේ රූම් එක ලබා දෙන නිසා චෝවන් පුදුම වෙනවා. ලූෂී බෙහෙත් බොනවා දකින චෝවන් ඒ ගැන ප්‍රශ්න කළත් ඔහු කිසිම පිළිතුරක් දෙන්නේ නැහැ. චෝවන්ව ඔහුගේ රූම් එකට ගත්තේ ආදරය කරන්න ඕනේ නිසයි කිව්වම ඇය ඔහු සමග රාත්‍රිය ගත කරන්න ඇඳට එනවා. ඊට පස්සේ ඇයව ඇඳට ඇද දමන ඔහු තරහින්ම ඔයා මේ වගේ දෙයක් කළාම අපි සමාන වෙනවා කියලා හිතුවද අසමින් වොෂ් එකක් දාගන්න යනවා. ඊළඟ දවසේ උදෑසන චෝවන් කෑම ගන්න කතා කළත් ලූෂී නිවසින් පිට වෙන්නේ ඇයට විනාඩි 30ක් ඇතුළත මීටින් එකට එන්න කියලා. මීටින් එකේදී එකිනෙකාව හඳුනගන්න අතරේ උපාය මාර්ගික අධ්‍යක්ෂක විදියට යන් මෙතනට එනවා. ලූෂීගේ ටීම් එකේ අය නම් ඔහුට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් ලූෂී ඔහුව පිළිගන්නවා. චෝවන් යන්ගෙන් දැනගන්නවා ඔහුගේ මේ තනතුර තාත්තගේ නියෝගයකට අනුව ලැබුණු එකක් කියලා. එකට ඩියුටි ඕෆ් වෙලා නිවසට යන්න යන් චෝවන්ට කතා කළත් මේ දෙදෙනා කතා කරමින් ඉන්නවා දකින ලූෂී ඊර්ෂ්‍යාව නිසා කියනවා චෝවන්ට කොෆී එකක් ලබා දෙන්න කියලා. ඒ නිසා ඇයට නිවසට යන්න බැහැ කියලා හේතුවක් කියන්න වෙන්නේ නැහැ. නිවසට ගියාම චෝවන් ඩිනර් එකට හදන්න ඕනේ මොනවද ඇසුවම ලූෂී විවිධ වර්ගයේ කෑම කිහිපයක් කියන්න ගන්නවා. ඒ කොහොම වුණත් ලූෂීගේ මේ බලාපොරොත්තුව නම් සුන් වෙලා යන්නේ කෑම සකස් කරන්න කිසිම දෙයක් මේ නිවසේ නැති නිසයි.
අවසානයේ චෝවන් ඔහුට නූඩල්ස් එකක් හදලා දෙමින් කියනවා මේක නම් කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. මුලින් ලූෂීත් මේක රස නැහැ කිව්වත් ඇත්තටම කෑමවල ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවෙදිම තමයි ලූෂීත් දකින්නේ චෝවන් ඔහුට කෑම හදන්න ගිහින් අතපුච්චගෙන කියලා. කෑම අරගෙන චෝවන් වැඩ කරන අතරේ ඈ ගැන වද වෙන ලූෂී ක්‍රීම් එකක් අරගෙන එනවා. ඔහු එන බව දැනගන්න චෝවන් නිදි වගේ රඟපාන්න ගන්න නිසා ලූෂී ගොඩක් පරිස්සමෙන් ඇගේ අතේ මේ ක්‍රීම් එක ආලේප කළත් චෝවන්ට එකවරම කෝල් එකක් එනවා. ඒ නිසා ලූෂීත් සෝෆා එකේ නිදාගත් විදියට හැසිරෙන්න ගන්නවා. මේ වෙලාවේදී චෝවන්ගේ නිවසේ කරන්ට් එක නැති නිසා ඇයට කතා කරන්නේ මේ. ලූෂී කරන බොරුව දැනගන්න චෝවන් මෙන් ලූෂීව සොයන විදියට කතා කරනවා. අවසානයේදී දෙන්නම බොරු කළා කියලා හසු වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ඔවුන්ගේ සුරතලා එක්ක රාත්‍රියේ ඇවිදින්න යනවා. ඒ වෙලාවේදී දෙන්නම ගොඩක් සතුටින් විනෝද වෙනවා. මෙන්ටත් වෙන යන්න තැනක් නැති නිසා ඇයට ෆන් සමග ජීවත් වුණ ඇපාර්ට්මන්ට් එකටම නැවත පදිංචියට යන්න වෙනවා. ඉතින් දැන් ෆන් ඉන්නෙත් මේ ඇපාර්ට්මන්ට් එකේම තමයි. ඊළඟ දවසේ ඔෆිස් එකේදී යන් සහ ලූෂී අතරේ මතභේදයක් ඇති වෙන්න ගන්නවා. මේක නතර කරන්න මැදිහත් වෙන්න වෙන්නේ චෝවන්ට. ඒ ගැන ලූෂීට නම් එතරම් සතුටක් නැහැ. රැකියාවේ වගකීම් නිවැරදිව කරන්න කියමින් චෝවන්ගේ අතින් අල්ල ගන්න නිසා ඇගේ අතේ තියෙන කොෆී එකෙන් ලූෂීට නාගන්නත් වෙනවා. මේ අතරේ මෙතනට එන යන් එයාගේ අම්මගේ බර්ත්ඩේ එක අද නිසා ඇයව බලන්න යන්න ආරාධනා කරනවා. ලූෂීට ඔෆිස් එකේදී චෝවන් එක්ක කතා කරන්න නොහැකි නිසා හයියෙන් කෑ ගහලා ෆෝන් කෝල් එකකට කතා කරන විදියට කතා කරන්න ගන්නවා. චෝවන් සවසට යන්ගේ අම්මව බලන්න යන නිසා ඇවිත් කෑම හදලා දෙන්නම් කියලා ලූෂීට මැසේජ් එකකින් දැනුම් දෙනවා. යන්ගේ අම්මා මේ වෙද්දි ඉන්නේ මතකය අහිමි වෙලා. ඇයට චෝවන්වත් මතක නැහැ. මේ අතරේ ලූෂී සුපර් මාකට් එකකට යනවා. යන් ඔහුගේ අම්මව කොතරම් සුව කරන්න උත්සාහ කළත් ඒක නම් සාර්ථක වෙලා නැහැ. ඉතින් යන්ගේ අම්මගේ බර්ත්ඩේ එක සමරන අතරේ ලූෂී චෝවන්ට කෝල්ස් අරගෙන වද දෙන්න ගන්නවා. ඔහු මේ දේ කරන්නේ නම් ඕනෑකමින්ම වගේ. අවශ්‍ය භාණ්ඩ ගැන අවබෝධයක් නැති ලූෂී සමහර භාණ්ඩ සෑම වර්ගයකින්ම මිලදී ගන්නවා. නැවත නිවසට එන වෙලාවේදී යන් උත්සාහ කරන්නේ චෝවන්ගෙන් ඔවුන්ගේ සමාගමට සම්බන්ධ වුණ හේතුව දැනගන්න. ඒත් ඒකත් සාර්ථක වෙන්නේ නම් නැහැ. ලූෂී ඔවුන්ගේ කායක පිටුපසම ඇවිත් චෝවන් පිට වෙලා යනවා බලාගෙන ඉන්නවා. ලූෂී චෝවන්ව හමු වුණාම ඇය ඔහුට විහිළු කරන්න ගන්නවා. ඔයා මගේ පසුපස ආව නේද? ඔයාට තවම shopping කරන්නත් බැහැ කියලා. රාත්‍රියේ නින්දට ගියාම චෝවන්ව වැළඳ ගන්න ලූෂී කියනවා ඇය ළඟ ඉන්න නිසා ඔහුට හොඳින් නින්ද යනවා කියලා. ඊළඟ දවසේ චෝවන්ව පුදුම කරමින් ඔවුන්ගේ ප්‍රධානියෙක් වන හුවන්ගෙන් මල් පොකුරක් ලැබෙනවා. ඔහු ඇයට හමුවෙන්න එන්න කියන නිසා චෝවන් ඔහුගේ ඔෆිස් එකට ගියාම මේ කෙනා ඇයට කරදර කරන්න ගන්නවා. අවසානයේ චෝවන් මෙතනින් පිට වෙලා යන්නේ ඔහුට පෙපර් ස්ප්‍රේ වලින් පහර දීලයි. ඒත් චෝවන් මේ ගැන නම් ලූෂීට කියන්නේ නැහැ. ලූෂී මෙන්ගේ මාමව හමුවෙන්න ගියාම දැනගන්නවා ඔහු දැන් විවාහ වෙලා ඔහුට පුතෙක් ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි මෙතනදී මෙන්ගේ මාමා ලූෂීට අවවාද කරනවා වැඩිපුර ඩ්‍රින්ක්ස් ගන්න එපා. ලුවෝහීත් ඩ්‍රින්ක්ස් වැඩිපුර අරගෙන මෑත කාලයේදී ජීවිතයෙන් සමුගත්තා කියලා. ඔහු දැන් මම ඩ්‍රින්ක්ස් ගන්නෙ නැහැ චෝවන් මම සමග ජීවත් වෙනවා කිව්වම මාමා නම් පුදුම වෙනවා. චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක බිඳ වැටීම සිදු වුණු කාලේ ඒ ගැන වාර්තා කළ නිවුස් පේපර්ස් වගේක් ලූෂීට මෙන්ගේ මාමා ළඟ තිබිලා හමු වෙනවා. මෙන්ගේ මාමගෙන් ඒවා ඉල්ල ගන්න ලූෂී මේ ගැන විමර්ශනය කරන්නත් සූදානම් වෙනවා. ඊළඟ දවසේ ඔෆිස් එකට යන චෝවන්ට නොසිතූ දෙයක් තමයි සිදු වෙන්නේ. කලින් ඇයට කරදර කරන්න උත්සාහ කළ හුවන්ගේ බිරිඳ තවත් කාන්තාවන් දෙදෙනෙක් එක්ක චෝවන් හුවන්ට සමීප වෙන්න උත්සාහ කරනවා කියලා ගැටලුවක් ඇති කරනවා.
ඒත් චෝවන්ට ඒ ගැන සාක්ෂි තියෙනවා. ඇයට මේ කාන්තාවන් කරදර කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන නිසා අවසානයේ මේ කාන්තාවන් පිටවෙලා යනවා. චෝවන් ඇයට සිදුවුණු කරදරය ගැන සියල්ල ලූෂීට කියන්න ගන්නවා. චෝවන් ළඟ එදා සිදුවීමට අදාළ වොයිස් රෙකෝඩින් එකක් තියෙනවා. ඊට පස්සේ ලූෂී හුවන්ගේ කම්පැනි එක ගැන විමර්ශනය කරන්න කියලා සේවකයෙක්ට දන්වනවා. කාලය ගත වෙන අතරේ ටික දවසකින් චෝවන්ට දැනගන්න ලැබෙනවා හුවන් කරදර කළ ඔහුගේ සේවිකාවන් කිහිප දෙනෙක් ඔහුට විරුද්ධව හඬ අවදි කළ නිසා ඔහුගේ කම්පැනි එකටත් දැන් නඩු පවරලා කියලා. මේ අතරේ ෆන් ලූෂීගෙන් ඩොකියුමන්ට්ස් කිහිපයක් ඉල්ලන නිසා චෝවන් ලූෂීගේ රූම් එකට යනවා. ඒ අතරෙදී ඇයට ලූෂී ඩිප්‍රෙෂන් වලට ගන්න බෙහෙත් වගේම ඔහුගේ ඩයරි එකත් හමු වෙනවා. මේ දේවල් දැක්කම චෝවන්ට නම් ගොඩක් දුක හිතෙනවා. නැවත නිවසට එන ලූෂී චෝවන්ට කෑම හදලා දුන්නම ඇය ඔහුගේ රහස් සියල්ල දැනගත් නිසා ඒ ගැන දුක් වෙනවා. ලූෂීට මේ වගේ දෙයක් උන පළමු වතාව නෙවෙයි. අම්මගේ අහිමිවීමත් මේ වගේ ඇය තමයි ඔහුගේ එකම සැනසීම කියලා චෝවන්ගේ හිත සනසනවා. චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එකට උන කනගාටුදායක සිදුවීම දැනගන්න ලූෂී ඒ ගැන වැඩිදුර සොයා බලන්න තීරණය කරනවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ වින්ටේජ් කැමරා එකක් මිලදී ගන්න මෙන්ම. ඇය මේක අරගෙන තියෙන්නේ ෆන්ට උපන්දින ත්‍යාගයක් විදියට ලබා දෙන්න. මේ වෙද්දී ෆන් හැම දෙනාටම ඔහුගේ උපන්දිනය සමරන්න මෙන්ගේ මාමගේ ගරාජ් එකට එන්න කියලා ආරාධනාපත් දීලා තියෙනවා. චෝවන්ට මැසේජ් එකක් එනවා දකින ඔෆිස් එකේ අනෙක් අය ඇයට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව නේද අසමින් විහිළු කරන්න ගන්නවා. ලූෂීත් ෆෝන් එක සමග බිසි වෙලා ඉන්නවා දකින ඔවුන් ලූෂීට වගේම මෙතන ඉන්න යන්ටත් විහිළු කරන්න ගන්නවා. ඒත් යන්නම් මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියන අතරේ චෝවන් ෆෝන් එකත් අරගෙන වොෂ්රූම් එකට යනවා. ටික වෙලාවකින් එතනට එන ලූෂී ඇයට රන්වෙමින් කියනවා බයෙන් හැසිරෙන්න එපා, අනිවාර්යෙන්ම ෆන්ගේ බර්ත්ඩේ එකට එන්න කියලා. ෆන්ගේ බර්ත්ඩේ එකට ගියාම ලූෂීත් එතනට ඇවිත් ඉන්නවා. ලූෂීත් චෝවනුත් දකින ඔවුන්ගේ යහළුවන් චෝවන්ගේ බොයිෆ්‍රෙන්ඩ් යන් කියලයි අපි සිතුවේ කියනවා. චෝවන්ට මෙන්ගේ මාමව හමු වුණාම ඇය ලූෂීව අත්හැරියම ඔහු ලොකු පීඩනයකින් වගේම ශාරීරිකව දුර්වලව ඉඳියා ටික කලකට පස්සේ ඉගෙන ගන්න විදේශගත වුණු බව දැන ගන්නවා. මේ දේවල් නිසා චෝවන්ගේ පරණ තුවාලය නැවත අලුත් වෙනවා. ඉතින් බර්ත්ඩේ පාටි එකේදී පැරණි මතක එකතු කළ වීඩියෝ එකක් ප්ලේ කරන නිසා ඒක දකින චෝවන් ගොඩක් දුකින් බලාගෙන ඉන්නවා. ලූෂී ඇයට පිටුපසින් සිට ගත්තම ඇය ඔහුව වැළඳ ගන්නවා. හැම දෙනාගේම පරණ මතක මේ නිසා අලුත් වෙනවා. පාටි එක අවසන් වෙලා හොඳටම ඩ්‍රින්ක්ස් අරගෙන ඉන්න චෝවන් නිවසට ගියාම හිතේ තියෙන දුකත් එක්ක ලූෂීව ගොඩක් ආදරයෙන් සිප ගන්නවා. මේ වෙලාවේදී ලූහි කළ තුවාලයේ සලකුණ තවමත් තියෙන නිසා ඇය මම නිසයි මේ හැම දෙයක්ම කියලා දුක් වෙනවා. ලූෂී ඇයට ආදරය කළ නිසා ඒකට කමක් නැහැ කිව්වම චෝවනුත් හැමදාම ඔහුට ආදරය කළ බව කියනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ දෙන්නට එදා රාත්‍රිය නම් ගොඩක් ආදරණීය රාත්‍රියක් වෙනවා. කම්පැනි එකේ පරණ ඩොකියුමන්ට්ස් වගේක් පරීක්ෂා කළාම යන් දැන ගන්නවා චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක නැති කරන්න ඔහුගේ තාත්තා මැදිහත් වෙලා තියෙනවා කියලා. යන්ට ඒ වෙලාවේදී තේරුම් යනවා මේ නිසයි ඇය ඔවුන්ගේ ප්‍රොජෙක්ට් එකට ජොයින් උනේ කියලා. ඉතින් මේ අතරේ ලූෂීව පෞද්ගලිකව හමු වෙන්න ඕනේ කියලා ඔවුන්ගේ බිස්නස් පාර්ට්නර් ලින්ඩනුන් දීලා තියෙනවා. මේ නිසා දුකින් ඉන්න චෝවන්වත් ලූෂී ඔහු සමග එක් කරගෙන යනවා. ලින්ව හමු වෙන්න ගියාම ඇය මේ දෙදෙනම ටිකක් ප්‍රස්තියාදු කරනවා. අවසානයේ ලින්ව හමු වුණාම ඇය ලූෂී දිහා බලාගෙන ඉඳලා අහනවා ඔයාට මාව මතක නැද්ද අපි කිහිප වතාවක්ම ඩේට් කළා කියලා. මේක ඇසුවම නම් චෝවන් ගොඩක් පුදුම වෙනවා. ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි ලූෂීගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලින්නා. මුලදී ලූෂී ඇයව අමතකයි වගේ බොරුවට හැසිරෙනවා.
ලූෂීට ලින්ගේ සමාගමේ ප්‍රධානියා ඔවුන්ගේ ප්‍රොපෝසල් එකට කැමති කරගන්න ඕන නිසා ඔහු ප්‍රධානියට දෙන්න චිත්‍රයක් අඳින්න ගන්නවා. ඒ අතරේ ලින් චෝවන්ට කියනවා ලූෂී මට එක්සෑම් එකෙන් පස්සේ මුණ ගැසුණත් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ. ඔහු මට කැමති වුණේ නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා සතුටින් කතා කරන්න ගන්නවා. මේ වෙලාවේ ලූෂී නම් ඉන්නේ ගොඩක් කලබල වෙලයි. ඉතින් ලින්ව හමු වෙලා පිට වෙලා යන චෝවන් ඉන්නේ තරහින් බව දැනගන්න ලූෂී ඇයට සිදුවුණු සියල්ල පැහැදිලි කරන්න ගන්නවා. අවසානයේ ඔහු ඇයට බැලුන්ස් පොකුරක් ලබා දෙමින් ඇයව නැවතත් යහළු කරගන්න ඕන නිසා ඇයව සිප ගන්නවා. දින කිහිපයකින් ලින්ගේ සමාගමේ ප්‍රධානියා ලූෂීගේ ප්‍රොපෝසල් එකට කැමැත්ත පළ කරලා තියෙන නිසා මේ අය ගොඩක් සතුටු වෙනවා. ලූෂීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් චෝවන් කියලා දැන් ඔෆිස් එකේ අයත් දන්නවා. ඉතින් ඔවුන් මේ දෙදෙනම එකිනෙකාට ගැලපෙනවා කියලා කියන්න ගන්නවා. ඒත් යන්ට නම් ඒ ගැන කිසිම සතුටක් නැහැ. අත්තම්මත් තාත්තත් බලන්න යන චෝවන් ලූෂීට කියනවා මම මේ හැම දෙයක්ම කළේ මගේ තාත්තට සාධාරණයක් ඉටු කරන්නයි කියලා. ඉතින් ලූෂීත් ඇයට ඕනෑම උදව්වක් කරන්න එකඟ වෙනවා. මේ අතරේ ඔවුන් සොයා ගන්නවා චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එක අසල තිබුණ ගෘහභාණ්ඩ නිර්මාණය කරන ෆැක්ටරි එකටත් ලූෂීගේ තාත්තත් චෝවන්ගේ තාත්තගේ ෆැක්ටරි එකට කළ දෙයම සිදු කරලා කියලා. ඉතින් ලූෂී චෝවන් එක්ක මේ ෆැක්ටරි එකේ හිමිකරුවන වංව මුණ ගැසෙන්න යනවා. ගෙදරට ගියාම ඔවුන්ට සිදුවුණු අසාධාරණයට විරුද්ධව උදව් කරන්න මේ දෙදෙනා කැමති බව දන්වනවා. ඒ අතරේ මෙන් ඔවුන්ගේ අපාර්ට්මන්ට් එක විකුණලා ඒ මුදලින් කොටසක් ෆන්ට ගෙවන්න පොරොන්දු වෙනවා. වං රාත්‍රියේ නිවසට ආවම ඔහුව හමුවෙන්න යන් එනවා. ඊට පස්සේ චෝවන් ඇයට අවශ්‍ය සාක්ෂි ලබා ගන්න නැවතත් දවසක වන්ව හමු වුණාම දැනගන්නවා ඔහු ඊට අදාළ හැම ඩොකියුමන්ට් එකක්ම යන්ට ලබා දීලා කියලා. යන් මේ අයට ඔහුව හඳුන්වලා දීලා තියෙන්නේ චෝවන්ගේ කෙනෙක් විදියට. ඉතින් චෝවන් මේ ගැන යන්ගෙන් ඇසුවම ඔහුව තනිවම හමු වෙන්න ඇයට එන්න කියනවා. චෝවන්ටත් දැන් ඕනේ කරලා තියෙන්නේ මේ ඩොකියුමන්ට්ස් ගන්න නිසා යන්ව හමු වුණාම ඔහු කියනවා ඩොකියුමන්ට්ස් ඕනේ නම් ලූෂීව අත්හැරලා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා. හැමදාම යන්ව යහළුවෙක් විදියට ආශ්‍රය කළ චෝවන් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඉතින් ලූෂී යන් උදව් නොකලට කමක් නැහැ අවශ්‍ය සාක්ෂි ලබා ගන්න වෙනත් කෙනෙක් සොයා ගත්තා කියලා චෝවන්ට දන්වලා ඒ වෙනුවෙන් ත්‍යාගයක් ඉල්ලනවා. මේ නිසා චෝවන් ලූෂීව සිප ගන්නවා. ලින්ගේ කම්පැනි එකත් මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් කරගත්තා කියලා කිව්වේ නැති නිසා තාත්තා යන්ට බනින්න ගන්නවා. මේ වෙලාවේදී යන්ට තරහ ගිහින් තාත්තටත් පහර දීලා පිට වෙලා යනවා. තමන්ගේ දරුවන් දෙදෙනම මේ විදියට විරුද්ධ වුණ නිසා තාත්තා නම් ඉන්නේ ගොඩක් තරහින්. දවසක් වන්ගේ නිවසට එන මැර පිරිසක් ඔහු තවම ණය ගෙවලා ඉවර නැහැ කියලා පහර දෙන්න ගන්නවා. මේ අතරෙදි චෝවන්ව ලිෆ්ට් එකේදීත් පැහැරගෙන ගිහින් කියලා ලූෂී දැනගන්නවා. චෝවන්ව මේ විදියට පැහැරගෙන තියෙන්නේ වන්ව තමයි. ඉතින් ලූෂී චෝවන්ව සොයාගන්න පිටතට ගියාම යන් ඔහුට සහාය වෙනවා. ඒ වෙලාවේදී යන් ඔහු කළ වරද නිසායි මේ දේ සිදු වුණේ කියලා ලූෂීගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ මේ දෙන්නම වන්ගේ පරණ ෆැක්ටරි එක තියෙන තැනට යනවා. මොකද වන්ට දැන් සැඟවෙන්න වෙනත් තැනක් නැහැ. මේ අතරේ වං චෝවන්ට කියනවා ලූෂීගේ තාත්තා නිසායි ඔහුගේ ෆැක්ටරි එකටත් මෙහෙම උනේ කියලා. ඒත් එක්කම ඔහු ලූෂී කියන්නේ හැම දෙයකටම වග කියන්න ඕනේ කෙනාගේ පුතා. ඒ නිසා ඇයටත් ඔහුට උදව් කරන්න බැහැ කියලා ඇයත් සමගම ජීවිතයෙන් සමුගන්න සූදානම් වෙනවා. එකවරම මෙතනට එන ලූෂී වංට පහර දෙනවා. ගැටගසලා ඉන්න චෝවන්ව බේරගත්තත් වං කියතකින් පහර දෙන්න ආවම ඉක්මනින්ම මෙතනට එන යන් වංට පහර දීලා ඔහුව සිහිසුන් කරනවා. වන් කළ දෙය නිසා ඔහුට සිරගත වෙන්න සිදු වෙනවා. මේ සිදුවීමෙන් ලූෂීගේ අතත් තුවාල වෙනවා. ඒ නිසා ලූෂීව ආදරයෙන් බලාගන්න චෝවන්ට ඔහු කියනවා
මම තවත් සාක්ෂි සොයාගත්තා. ඒත් ඔයාගේ තාත්තට බාල අමුද්‍රව්‍ය දුන් කෙනා නම් ඇක්සිඩන්ට් එකකින් සමුගෙන කියලා. චෝවන්ව හමුවන අම්මත් ඇයට අවශ්‍ය සාක්ෂි ලබා දෙමින් කලින් නපුරු විදියට ඉඳියත් මේ වෙලාවේදී චෝවන්ව අගය කරනවා. ඊළඟ දවසේ චෝවන් තනිවම පිට වෙන්නේ ලූෂීගේ තාත්තගේ සත්‍ය හෙළි කරන්න. චෝවන් බෝඩ් මීටින් එක තියෙන රූම් එකට ගිහින් මුලින්ම රැකියාවෙන් අස් වෙනවා. මේ වෙද්දිත් ඇය මෙතන ඉන්න හැම කෙනාටම ලූෂීගේ තාත්තගේ වංචාවලට අදාළ ඩොකියුමන්ට්ස් මේල් කරලයි තියෙන්නේ. ඇය මේ පිරිසට ඒක බලන්න කියලා ඔහු කළ හැම දෙයක් ගැනම කියන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔහු මේ වංචාව කළ කෙනාගේ දුව ඇය කියලාත් හෙළි කරනවා. අවසානයේ කම්පැනි පිටතට ආවම ඇයව බලන්න ලූෂී ඇවිත් ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්නම මේ සිදුවීම ගැන ගොඩක් සතුටු වෙනවා. සීයාව හමු වෙන්න චෝවන්වත් එක්කරගෙන යන ලූෂී ඇයට ආදරය කරන බව කිව්වම සීයා නම් මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. චෝවන් කලින් ඔයාව යූස් කළා. එයා ඔයාට ගැලපෙන කෙනෙක් නෙවෙයි කියලා සීයා කිව්වත් ලූෂීට චෝවන්වම ඕනේ වෙනත් තරුණියක් සමග විවාහ වෙන්න බැහැ කියන නිසා අවසානයේ ඔහුගේ බලකිරීමට සීයාත් කැමති වෙලා ඇයට තේ පිළිගන්වනවා. ෆන් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ කියලා තැරැව්කරුගෙන් දැනගන්න මෙන් ඔහුව මුණ ගැසෙන්න ආවම පුදුම වෙනවා. ඇය දකිනවා ෆන් ඇය බලාපොරොත්තුවෙන් ඉඳිය විදියටම නිවස සරසලා කියලා. ඒ විතරක් නෙවෙයි ඇයට මල් පොකුරකුත් ලබා දෙන ෆන් නැවතත් එකතු වෙන්න ඕනේ කිව්වම මෙන් ගොඩක් සතුටින් ඒකට එකඟ වෙලා ඔහුව සිප ගන්නවා. මෙන්ගෙත් ෆන්ගෙත් නැවත එකතු වීම දකින චෝවන්ටත් ලූෂී සමග ෆොටෝ එකක් වෙයිබෝ එකට ඇඩ් කරන්න ඕනේ වෙනවා. ඉතින් දෙන්නම ලස්සන ෆොටෝ එකක් අරගෙන ඔවුන්ගේ accountස් වලට අප්ලෝඩ් කරනවා. ඒ වෙලාවේදී චෝවන්ගේ account එකේ වෙනත් තරුණයෙක්ගේ ෆොටෝ එකක් තියෙන බව දකින ලූෂී මේ කවුද ඇසුවම ඇය කියනවා ඒ යුනිවර්සිටි එකේ සීනියර් කෙනෙක් කියලා. ඒත් ලූෂී නම් ඉන්නේ මේ ගැන ඊර්ෂ්‍යාවෙන්. ඔහු මේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ඇසුවම නැහැ කියන චෝවන් ලින් ගැන අසන්න ගන්න නිසා ලූෂී ඇයව ගොඩක් ආදරයෙන් සිප ගන්නවා. දවසක් චෝවන් ලූෂීව පුදුම කරමින් මේ දෙදෙනා අතීතයේ ප්ලේ කළ ගේමින් මැෂින් එකක් නිවසට ගෙනත් තියෙනවා. ඒ අතරේ ඇය ඔහුට මුද්දක් ලබා දීලා ප්‍රපෝස් කරන්නත් ගන්නවා. ඉතින් එකවරම මේකට එකඟ වන ලූෂී ඇයව ආදරයෙන් බලා ගන්න පොරොන්දු වෙමින් සිප ගන්නවා. ඊළඟට තියෙන්නේ ලූෂීගේ කලා ප්‍රදර්ශනය. ඉතින් ඔහුගේ අම්මා ඉතිරි කළ කලා සිතුවම් සම්පූර්ණ කරලා ඊට පහලින් අම්මගෙත් ඔහුගෙත් නමත් සටහන් කරලා ප්‍රදර්ශනයට තියන්න ලූෂී තීරණය කරනවා. චෝවන් යන්ට ප්‍රදර්ශනයේ ආරාධනා පත්‍රයක් ලබා දෙන්න ගියාම දැන ගන්නවා ඔහු කම්පැනි එකෙන් අයින් වෙලා හෙට ඔහුගේ අම්මත් එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නවා. දැන් ඔහු වෙනස් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊළඟ දවසේ ප්‍රදර්ශනයට යන චෝවන්ට ඇගේ යහළුවන් විහිළු කරන්න ගන්නවා. ෆන් සිතුවම් ගැන විස්තර කරන වෙලාවේ ෂෙන්ලන් ලූෂීගේ අම්මගේ සිතුවමක් ගැන පැහැදිලි කරනවා. ඒත් ලූෂී නම් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රදර්ශනයේ තියෙන ඉඟි හරහා යන චෝවන් වෙනස්ම විදියකට හිමවලින් සරසලා තියෙන රූම් එකකට යනවා. මෙතනදී ලූෂී ලිපියක් වගේම ලස්සන ඇඳුමක් ඇය වෙනුවෙන් තියලා තියෙනවා. අවසානයේ උසස් පාසල් කාලෙදී මේ දෙන්න පාඩම් කළ ස්විමින් පූල් එකට ඇයව එක්කරගෙන යන ලූෂී ඇස් දෙක පියාගෙන ඉන්න චෝවන්ට ප්‍රපෝස් කරන්න ගන්නවා. ගොඩක් සතුටු වෙන චෝවන් ඔහුව ආදරයෙන් සිප ගන්නවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ මේ දෙදෙනා මෙන්ගේ වැඩසටහනකට එකතු වෙලා ඉන්නවා. එතනදී ලූෂී කියනවා ඔහුට මුලින්ම චෝවන් ගැන ආදරයක් ඇති වුණේ 2016 ගිම්හාන කාලයේදී කියලා. ඒත් චෝවන් නම් කියන්නේ ඇය 2013 අවුරුද්දේ ඉඳලම ඔහුට ආදරය කළා කියලයි. දවසක් අත්තම්මා අසනීප වුණාම හොස්පිටල් එකේ අඬමින් ඉන්න චෝවන්ට ලූෂීගෙන් ලේන්සුවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ පාසලේදී කිහිප වතාවක්ම ලූෂී ප්‍රමාද වෙලා ආවම චෝවන්ට හසු වෙලා තියෙනවා. මේ නිසා ඔහු ඇයට ඒ ගැන ගුරුවරුන්ට දන්වන්න එපා කියලා බීමත් අරගෙන දීලා තියෙනවා. චෝවන් ඒ හැම මොහොතකම ලූෂී නිසා සතුටු වෙලා තියෙනවා.
ඉතින් මේ ලස්සන ඩ්‍රාමා එක මේ විදියට සතුටු හිතෙන අවසානයකින් අවසන් වෙනවා. ඩ්‍රාමා එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳිය ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් ඩ්‍රාමා එකකින් නැවතත් හමුවෙමු. මේ ඩ්‍රාමා එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.